සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SL ජප්ප YouTube channel එක හරහා අරගෙන එන SSW food skill test එකට අදාළව කරගෙන යන පාඩම් මාලාවේ පාරිභෝගික සේවයට අදාළව එහෙමත් නැත්නම් customer service එකට අදාළව කරගෙන යන මෙන්න මේ සෙක්යකු සෙන්පන් කියන පොතේ තවත් එක පාඩමක් එක්ක. ඉතින් මීට කලින් පාරිභෝගික සේවයට අදාළ පාඩම් වගේම ආහාර පාන සකස් කිරීම සහ සනීපාරක්ෂාව කළමනාකරණය කිරීම යන පොත් දෙකේ පාඩම් තව දාලා තියෙනවා මේකේ. ඉතින් ඒවත් ගිහිල්ලා බලන්න. ඒ වගේම කලින් පාඩම් බලපු නැති කට්ටිය ඉන්නවා නම් ඒවත් බලලා අමතක නොකර subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ exam එක ඉක්මනින්ම ගොඩ දාගෙන ඉක්මනින්ම ජපානයට එන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අද අපිට අද තියෙන්නේ 6 වෙනි පාඩම විදියට මෙන්න මේ මම කලින් වීඩියෝ එකේ කතා කරා සෙක්යකුනි ඔකේරු කිහොන් දෝස කියන මාතෘකාව යටතේ මේක කතා කරා අපි සිනහව ගැන ඒ වගේම අයිසත්සු ඒව ගැන කතා කරා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ ඒකෙම ඉතුරු කොටස් ටික මෙන්න මේ ෆුකුසෝ මිදශිනමි සහ තචි කතා අරුකි කතා කියන මෙන්න මේ අනුකරණු දෙක ගැන තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ පළවෙනියට අපි කතා කරන්නේ ෆුකුසෝ මිදශිනමි කියන කාරණාව ගැන. ඉතින් ෆුකුසෝ මිදශිනමි කියලා කියන්නේ ෆුකුසෝ කියලා කියන්නේ ඇඳුම් පැළඳුම්. ඒ වගේම මිදශිනමි කියලා කියන්නේ අපේ බාහිර පෙනුම. ඉතින් ඇඳුම් පැළඳුම් සහ බාහිර පෙනුම ගැන අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණා ගැන මේක කියනවා. ඉතින් අපි කියවලා බලමු. යටින් දීලා තියෙනවා මෙන්න මෙහෙම. යුනිෆෝමුතෝ සොරේනි අත්තා සේකෙත්සුනා මිදශිනමි ni suitewa sugino yona kotoni kyusukemasho. මොකද්ද මේ කියන්නේ? යුනිෆෝමුතෝ සොරේනි අත්තා සේකෙත්සුනා මිදශිනමි ni suitewa sugino yona kotoni kyusukemasho. ඒ කියන්නේ නිල ඇඳුම සහ එයට ගැළපෙන පිරිසිදු බාහිර පෙනුම ගැන මෙන්න මේ ඊළඟට තියෙන කරුණු ගැන සැලකිලිමත් වෙමු කියලා තමයි කියන්නේ. ඉතින් ඒකේ දීලා තියෙන ඊළඟට කිහොන්වා සේකෙත්සු සෙයිසෝ හිකායමේදේ අරුකොතෝ දෙස්. කිහොන්වා සේකෙත්සු සෙයිසෝ හිකායමේදේ අරුකොතෝ දෙස්. මේ මොකද්ද කියන්නේ? සේකෙත්සු කියලා කියන්නේ අපේ පිරිසිදු බව, සේසෝ කියලා කියන්නේ පිළිවෙල. ඉතින් මේ පිරිසිදුව පිළිවෙලව සහ මේ සියල්ල එක්ක අපේ නිහතමානී බව මෙතෙන්දී වැඩි වශයෙන් අපි සැලකිල්ලට ගන්න ඕන කියන කාරණාව කියනවා. ඉතින් අපිට මෙන්න මේ වගුවක් දීලා මෙන්න මේ පිරිසිදුකම සහ පිළිවෙල ගැන කතා කරන්න ඕන මොනවද කියලා මෙතන දීලා තියෙනවා. ඒකේ අපිට මේ පැත්තෙන් දීලා තියෙන එක එක කරුණු සහ මේකේ තියෙනවා ඕමොනා චුයිජිකෝ. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා මෙතන දීලා තියෙනවා. ඉතින් අපි බලමු. අපිට පළවෙනියටම දීලා තියෙන්නේ කමි. කමි කියලා කියන්නේ කොණ්ඩය ගැන. කමිනෝකේ කියලා කියනවා කොණ්ඩෙට. ඉතින් මෙතන කමි කියලා කියන්නේ කොණ්ඩේ. කොණ්ඩේට අදාළව අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා මෙතන දීලා තියෙනවා. අපි කියවලා බලමු. කිචින්තෝ සේහත්සුෂි ෆුකේනි කියුස්කෙමස්. මේ කියන්නේ කිචින්තෝ සේහත්සු ෂී කියන්නේ හරියට පිළිවෙලට පීරලා කොණ්ඩේ සකස් කරලා. ඒ වගේම ෆුකේ කියලා කියන්නේ හිස්සොරි නැති විදියට. ඒ කියන්නේ අපි හරියට නාල කරලා හිස්සොරි එන්නේ නැති විදියට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණාව කියනවා. ඊට පස්සේ තියෙනවා කතායෝරිමෝ නගයි කමිවා මුසිබිමස්. කතායෝරිමෝ නගයි කමිවා මුසුබිමස්. මොකද්ද මේ කියන්නේ? කතායෝරිමෝ නගයි කමි. කතායෝරි කියන්නේ අපේ කතා කියලා කියන්නේ අපේ මේ උරහිස් ප්‍රදේශයට. ඉතින් උරහිසට වඩා සාමාන්‍යයෙන් දිග කොණ්ඩයක් තියෙනවා නම් ඒ කොණ්ඩේ අනිවාර්යයෙන්ම බඳින්න ඕන කියලා තමයි කියන්නේ. කොණ්ඩය බැඳලා තියාගන්න ඕන කියන එක කියනවා. ඊට පස්සේ තියෙනවා නගයි මයගමිවා කවෝනි කකරණයි යෝනි තොමෙමස්. නගයි මයගමිවා කවෝනි කකරණයි යෝනි තොමෙමස්. මේ කියන්නේ අපි ඉස්සරහා කොණ්ඩේ මයගමි කියලා කියන්නේ ඉස්සරහා තියෙන කොණ්ඩේ. ඉතින් ඉස්සරහා තියෙන කොණ්ඩේ සාමාන්‍යයෙන් මූණට වැටෙනවා. ඒක මූණට වැටෙන්නේ නැති වෙන්න බෑන්ඩ් එකකින් හරි කොහොම හරි පීරද්දි හරි ඒක මූණට වැටෙන්නේ නැති විදියට අපි හදාගන්න ඕන කියලා තමයි
මෙතන කියන්නේ. ඉතින් සරලව ගත්තොත් හරියට කොණ්ඩේ පීරලා හිස්සොරි ගැන සැලකිලිමත් වෙලා කොණ්ඩේ මූණට වැටෙන්නේ නැති විදියට අපි තියාගන්න ඕන එක ගැන තමයි මේ කොණ්ඩේ ගැන කියන්නේ. ඊට පස්සේ තියෙනවා කවෝ. කවෝ කියලා කියන්නේ මූහුණ. මුහුණ ගැන කතා කරද්දි මූණේ මොනව දේවල් ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕන කියලා මෙතන දීලා තියෙනවා. හිගේවා මයිනිචි සොරිමස්. හිගේවා මයිනිචි සොරිමස්. හිගේ කියලා කියන්නේ රැවුල. ඉතින් සොරිමස් කියලා හිගේව සොරු කියලා කියන්නේ රැවුල කපනවට. ඉතින් හිගේවා මයිනිචි සොරිමස් කියලා කියන්නේ රැවුල හැමදාම කපන්න ඕනේ. කියන්නේ රැවුලේ කටුකටුවත් පේන්නේ නැති වෙන්න පිළිවෙලට හඳුනන රැවුල කපලින්න ඕන. ඉතින් ඒක අපේ පිරිසිදු භාවයේ මූණේ පෙන්වන ලක්ෂණයක් කියලා කියනවා මේගොල්ලෝ. ඉතින් ඊට පස්සේ තියෙනවා හාවා කිරේනි මිගකි කෝෂූනි කියුස්කෙමස්. හාවා කිරේනි මිගකි කෝෂූනි කියුස්කෙමස්. හාවා කිරේනි මිගකි කියලා කියන්නේ දත් හරියට ලස්සනට මැදලා. කෝෂූ කියලා කියන්නේ කටේ ගඳ, ඒ කියන්නේ කට ගඳ ගහන්නේ නැති වෙන්න පිළිවෙලට හරියට දත් මැදලා හිටියාම එහෙම කටින් ගඳක් කමන්නේ නැහැ. ඉතින් ඒ ගඳ ගහන්නේ නැති වෙන විදියට අපි ඉන්න වග බලා ගන්න ඕන කියන එක කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කෙෂෝවා උසු කෙෂෝ දෝෂිමස්. කෙෂෝවා උසු කෙෂෝ තොසිමස්. කෙෂෝ කියලා කියන්නේ අපි මේ දාන මේකප් ගැන කියන්නේ. මේක ගෑනු කට්ටියට ගොඩක් අදාළ වෙනවා. කාන්තා පාර්ශවයේ කට්ටිය මේ මේකප් දාන්න ඕන කියලා කියන. මෙහෙ මේකප් දාන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ලංකාවේ වගේ නෙවෙයි ගොඩක් මෙහෙ මූණ ගැන සැලකිලිමත් වෙන. ඉතින් මූණ ලස්සනට තියාගන්න එක එක විදියට මේකප් කරන, එක එක පාට ගන්නවා, ලිප්ස්ටික් ගන්න, ඒ වගේ දේවල් කරද්දි මේ උසු කෙෂෝනි තෝෂිමස් කියලා කියන්නේ මේක ඉතා සරලව පුළුවන් තරම් අඩු අර මූණේ සුදු පාට කරලා ගොඩක් ලිප්ස්ටික් රතු පාටේ වගේ එහෙම ගාන්නේ නැතුව සරල සාමාන්‍ය තියෙන නැචරල් ලුක් එක තියෙන විදියට පොඩි මේකප් එකක් කරන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා මතා සුයොයි කෝසුයිවා සුකෙමසෙන්. මතා සුයොයි කෝසුයිවා සුකෙමසෙන්. මතා සුයොයි කෝසුයිවා සුකෙමසෙන්. මේ කියන්නේ සුයොයි කියලා කියන්නේ ටිකක් සැර, කෝසුයි කියලා කියන්නේ සුවඳ විලවුන් වර්ග. ඉතින් සැර සුවඳ විලවුන් වර්ග පාවිච්චි කරන්නේ නැහැ කියලා කියනවා. සුවඳ විලවුන් වර්ග පාවිච්චි කරන්නේ නැති තරමට හොඳයි. අපි ගාව දාඩිය ගඳ එන්නේ නැති වෙන්න හරියට නාල කරලා හිටියාම සුවඳ විලවුන් ඉතින් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ කස්ටමර්ස්ලා එක්ක වැඩ කරද්දි සමහර විට අපි ගහන සෙන්ට් එක සමහර කෙනෙකුට ඒක ඒ සුවඳ එයාට හොඳ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අර ගොඩක් සැර සෙන්ට් ಜಾති එහෙම ගහන්න එපා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ තියෙනවා සුමේ. සුමේ කියලා කියන්නේ නියපොතු. නියපොතු ගැන මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා. ඉතින් මේ ඕමොන චූයිජිකෝ කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන කාරණා යටතේ අපිට දීලා තියෙනවා සුමේවා මිජිකකු කිරිමස්. සුමේවා මිජිකකු කිරිමස්. සුමේවා මිජිකකු කිරිමස් කියන්නේ මිජිකකු කියන්නේ කොටට. ඉතින් නියපොතු කොටට කපන්න ඕන කියන එක තමයි සරලව කියන්නේ. ඊට පස්සේ තියෙනවා යුබිසකි යා සුමේනෝ අයිදනෝ යොගොරෙනි කියුස්කෙමස්. යුබිසකි යා සුමේනෝ අයිදනෝ යොගොරෙනි කියුස්කෙමස්. යුබිසකි කියලා කියන්නේ මේ ඇඟිලි ප්‍රදේශයට. ඉතින් ඇඟිලි ප්‍රදේශයේ ඒ වගේම නියපොතු අතර සුමේනෝ අයිද කියලා කියන්නේ නියපොතු අතර, ඇඟිලි සහ නියපොතු අතර යොගොරෙනි කියුස්කෙමස්. යොගොර කියලා කියන්නේ අපිරිසිදු වෙලා තියෙන, ඒ කියන්නේ කුණු එහෙම තියෙනවා නම් නියපොතු ඇතුලේ ඒක එච්චර හොඳ ලක්ෂණයක් නෙවෙයි. පාරිභෝගික සේවයේ වැඩ කරන ඔයාලගේ අනිවාර්යෙන් නියපොතු පිරිසිදුව තියාගන්න ඕන කියන කාරණය මෙතන කියනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් නියපොතු කොටට කපලා ලස්සනට කුණු නැති වෙන විදියට පිළිවෙලට ඉන්න ඕන කියන කාරණාව තමයි මේ කියන්නේ. ඊට පස්සේ තියෙනවා මනික්කයාවා ඉබුත්සු කොන්යුනෝ ඔසරේගා අරුතමේ සුකෙමසෙන්. මොකද්ද මේ මනික්කයා කියලා කියන්නේ? මනික්කයා කියලා කියන්නේ අපි අර කාන්තා පාර්ශවයේ කට්ටිය නියපොතු වල කියුටෙක්ස් එහෙම ගානවා, ඒ වගේම කෘතිම නියපොතු එහෙම අලවනවා. ඒ වගේ දේවල් කරන්නේ නැහැ. අපේ නියපොතු එහෙම පාට කරන්නේ නැතුව
ඒ අර කෘතිම නියපොතු වගේ දේවල් ඇලෙව්වහම මේ වගේම කියුටෙක්ස් වගේ ගෑවහම ඒ සමහර විට කියුටෙක්ස් වල පොතු ගිහිල්ලා ඒවා ආහාරවලට එකතු වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම කෘතිම නියපොතු එහෙම ඇල්ලුවහමත් ඒවා ආහාරවලට ඒවා ගැලවිලා ගිහිල්ලා ආහාරවලට එකතු වෙලා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා මේ මණික්කයා කියන කෘතිම නියපොතු එහෙම ඇඟිලි පාට කරන දේවල් එහෙම පුළුවන් තරම් කරන්නේ නැතුව ඉන්නක තමයි හොඳ. මේක රීතියක් විදියට ඒ වගේ දේවල් පළඳින්නේ නැහැ, ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියන එක මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන සෝෂොකුහින්. සෝෂොකුහින් කියලා කියන්නේ ආභරණ. අපි පළඳින ආභරණ, චේන් හරි කරාබු ඒ වගේ දේවල්. ඒ ගැන අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියලා මෙතන දීලා තියෙනවා. ගෙන්සකුතෝෂිතේ මිනිත්සුකේ මෂේන්. ගෙන්සකුතෝෂිතේ මිනිස්සුකේ මෂේන් කියලා කියන්නේ මූලධර්ම එහෙමත් නැත්නම් රීතියක් විදියට මේ ආභරණ පළඳින එක කරන්නේ නැහැ කියන එක තමයි කියන්නේ මේ කස්ටමර් සර්විස් එකේ වැඩ කරද්දී. ඒ කියන්නේ ආභරණ එහෙම වැඩිය පළඳින්නේ නැතුව ඉන්න එක තමයි කරන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් ඊට පස්සේ ඊළඟට දීලා තියෙනවා කෝකනා මොනෝ කබිනා තොකේවා සුකෙමසෙන්. ඒ කියන්නේ කෝකනා මොනෝ කියලා කියන්නේ මේ මිල අධික බ්‍රෑන්ඩඩ් දේවල් එහෙම ඔයි නෙක්ලස් එහෙම බ්‍රෑන්ඩඩ් ඒවා එහෙම දාන්න එපා. ඒ වගේම කබිනා තොකේවා සුකෙමසෙන්. කබිනා තොකේ කියලා කියන්නේ අර විසිතුරු එක එක ලස්සන ඔරලෝසු එහෙම බඳින්නේ නැහැ කියන එක තමයි කියන්නේ. පුළුවන් තරම් සරලව ඒ දේවල් නැතුව ඉන්න එක තමයි මේ කස්ටමර් සර්විස් එකේ ඉන්නකොට ඒ අය සැලකිලිමත් වෙන්න ඕන කාරණා විදියට. මිල අධික දේවල් ඒ වගේම විසිතුරු අත්ඔරලෝසු වගේ දේවල් බඳින්නේ නැහැ කියන කාරණාව තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා අපිට සෙයිෆුකු. සෙයිෆුකු කියලා කියන්නේ නිල ඇඳුම. සෙයිෆුකු එකට අදාළව මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කියලා මෙතන දීලා තියෙනවා. සෙයිකෙත්සුනා මොනෝ ඕ මිනිස්සුකෙමස්. සෙයිකෙත්සුනා මොනෝ මිනිස්සුකෙමස්. මේක කියන්නේ සරලව පිරිසිදු ඇඳුම් අඳින්න කියලා. ඉතින් පිරිසිදු ඇඳුම් අඳින්න කියලා කියනවා සෙයිකෙත්සුනා මොනෝ මිනිස්සුකෙමස්. සෙයිකෙත්සුනා මොනෝ කියලා කියන්නේ මෙතන මොනෝ කියලා කියන්නේ අපි මෙතන අපි සේෆුකු වලට අදාළව කතා කරන නිසා මෙතන මොනෝ කියලා කියන්නේ සේෆුකු වලට. ඉතින් සේෆුකු එක කියන්නේ නිල ඇඳුම පිරිසිදු එකක් අඳින්න කියන එක තමයි සරලව කියන්නේ. ඊට පස්සේ තියෙනවා සොස්තේ යොගොරෙයා ශිවානි චූයිෂිමස්. සොස්තේ යොගොරෙයා ශිවානි චූයිෂිමස්. කුණු ඒ කියන්නේ නිල ඇඳුමේ මොන හරි කුණු ගෑවිලා තියෙනවා නම් ඒ වගේම නිල ඇඳුම පොඩි වෙලා රැලි වැටිලා මේ ශිවා කියලා කියන්නේ රැලි වැටිනහම ඒ රැලි එහෙම තියෙනවා නම් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඇඳුම අයන් කරලා රැලි නැති වෙන විදියට පිළිවෙලට අඳින්න ඕන කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා බොතන් වා සුබෙතෙ තොමේ තදසිකු චක්කු යෝෂිමස්. බොතන් වා සුබෙතෙ තොමේ තදසිකු චක්කු යෝෂිමස්. මේ කියන්නේ මොකක් ගැනද? බොතන් කියලා කියන්නේ මේ බටන් අපේ ෂර්ට් වල ඇඳුම් වල තියෙන බටන්. ඒවා පිළිවෙලට හැම බටන් එකක්ම වහලා බටන් අරගෙන ඉන්න නැහැ. රස්නේ වුණා සීතල වුණා එහෙම කියලා බටන් අරගෙන ඉන්න බෑ. ඉතින් බටන් හැම එකක්ම වහලා හරියට නිල ඇඳුම හරි විදියට අඳින්න ඕන කියන එක තමයි තදශිකු චක්යෝෂිමස් කියලා කියන්නේ. තදශිකු කියලා කියන්නේ හරියටම. ඉතින් හරියට නිල ඇඳුම අඳින්න ඕන කියන කාරණාව එතන දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා කුත්සු. කුත්සු කියලා කියන්නේ සපත්තු. කුත්සු කියන්නේ සපත්. ඉතින් සපත්තු ගැන මොනවද කියන්නේ? කුත්සුනෝ කකතෝවා ෆුමිමසෙන්. කුත්සුනෝ කකතෝවා ෆුමිමසෙන්. මේ කියන්නේ සපත්තු දෙකේ අර විලුඹ තියෙනවනේ. අපි විලුඹ තියෙන පැත්තේ අර පිටිපස්සේ කෑල්ල අපි සමහර වෙලාවට අර සපත්තු දාන්න පහලට නැවෙන්න කම්මැලිකමට අර ඒක පාගගෙන ඉන්නවා. එතකොට අර ඒක පෑගුවහම අර නැම්ම හිටිනවා ඒ සපත්තුවේ පිටිපස්සේ. ඒ කියන්නේ හරියට සපත්තුව දැම්මත් ඒක නැවිලා පේනවා රැල්ලක් වගේ එනවා. ඉතින් ඒක නිසා මේ සපත්තු වල විලුඹ පාගන්නේ නැතුව හරියට සපත්තු දෙක දාන්න ඕන කියන කාරණාව කියනවා. ඊට පස්සේ තියෙනවා සන්දරුවා ශියෝසිමසෙන්. සන්දරුවා ශියෝසිමසෙන්. මේ සන්දරු කියලා කියන්නේ සැන්ඩල්. ඒ කියන්නේ සෙරෙප්පු. සාමාන්‍යයෙන් කස්ටමර් සර්විස් එකේ වැඩ කරද්දි රෙස්ටුරන්ට් එකක් ඇතුලේ වැඩ කරද්දි සෙරෙප්පු දාන්නේ නැහැ. රෙස්ටුරන්ට් ඇතුලේ වැඩ කරන්න
සුනිකා එහෙමත් නැත්නම් සපත්තු තියෙනවා. ඉතින් ඒ සපත්තු හරියට දාලා පිළිවෙලට ඉන්න ඕන කියන කතන්දරේ කියනවා. ඉතින් ෆුකුසෝ මිදශිනමි කියන කාරණාවට අදාළව මෙන්න මේ කමි කවෝ සුමේ සෝෂොකුහින් සෙයිෆුකු කුත්සු කියන කාරණාවලට සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන අපි කතා කරා. ඊළඟට අපිට තියෙන්නේ තචි කතා අරුකි කතා. තචි කතා අරුකි කතා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ තචි කතා අරුකි කතා. මේක වචන දෙකක්. තචි කතා කියලා කියන්නේ අපි හිටගෙන ඉන්න ඕන විදිය. කොහොමද කස්ටමර් සර්විස් එකේ වැඩ කරද්දි, හෝල් එකක වැඩ කරද්දි අපි හිටගෙන ඉන්න ඕන කොහොමද? ඒ වගේම අරුකි කතා. අරුකි කතා කියලා කියන්නේ මේ කස්ටමර් සර්විස් එකට අදාළව කස්ටමර්ස්ලත් එක්ක වැඩ කරද්දි අපි කොහොමද ඇවිදින්න ඕන. ඒ ගැන තමයි මෙතන කතා කරන්නේ. ඉතින් තචි කතා අරුකි කතා කියන එකට අදාළව අපිට දීලා තියෙනවා සෙසුජි ඕ නොබෂ්තේ කිබි කිබිතෝ කෝදෝ සුරුකොතෝ ගා කිහොන් දෙස්. සෙසුජි ඕ නොබෂ්තේ කිබි කිබිතෝ කෝදෝ සුරුකොතෝ ගා කිහොන් දෙස්. මොකද්ද මේ කියන්නේ? සෙසුජියෝ නොබෂ්තේ. සෙසුජියෝ නොබෂ්තේ කියලා කියන්නේ අපේ කොඳු ඇට පෙළ. කොන්ද කෙලින් තියාගෙන කිබි කිබිතෝ කෝදෝ සුරුකොතෝ කියලා කියන්නේ කඩිසරව වැඩ කරන එක. ඉතින් කොන්ද කෙලින් තියාගෙන කඩිසරව වැඩ කරන එක මූලික කරුණක් කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් ඒක කොහෙට ජපානයට නෙමෙයි කොහේ වැඩ කරත් කස්ටමර්ස්ලා එක්ක වැඩ කරත් අපි සාමාන්‍යයෙන් වැඩ කරත් අපේ පෞරුෂය තීරණය වෙන සාධකයක් තමයි මේ කොන්ද කෙලින් තියාගෙන කඩිසරව වැඩ කරන එක. ඉතින් මෙහෙත් කියනවා කොන්ද කෙලින් තියාගෙන කඩිසරව වැඩ කරන එක මූලික කරුණක් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තියෙනවා සුගිනෝ කොතෝනි චූයිෂිතේ කෝදෝෂිමෂෝ. සුගිනෝ කොතෝනි චූයිෂිතේ කෝදෝෂිමෂෝ. මේ කියන්නේ පහලින් තියෙන කරුණු ගැන සැලකිලිමත් වෙලා අපි වැඩ කරමු කියන එක. ඉතින් පහලින් තියෙන කරුණු මොනවද කියලා අපි බලමු. පහලින් අපිට පළවෙනි පොයින්ට් එක විදියට දීලා තියෙනවා සෙසුජි ඕ නොබෂිමස්. සෙසුජි ඕ නොබෂිමස්. සෙසුජි ඕ නොබෂිමස් කියලා කියන්නේ මම කලින් කිව්වා මේකේ අපිට මුලින්ම මූලික කරුණක් කියලා දීලා තියෙනවා. පළවෙනි කරුණ විදියට මේකේ දීලා තියෙනවා සෙසුජි ඕ නොබෂිමස්. ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන කියන එක. ඉතින් ඒකට අදාළව වරහන් ඇතුළේ අපිට දීලා තියෙනවා හශිරයා කබේනි යොරි කකරසු මත්සුගුනි තචිමස්. මොකද්ද මේ කියන්නේ? හශිරයා කබේනි යොරි කකරසු. ඒ කියන්නේ කණුවලට බිත්තිවලට හේතු වෙන්නේ නැතුව හරියට කෙලින් හිට ගන්න ඕන කියන එක තමයි මෙතන කතා කරන්නේ. ඉතින් අපි වැඩ නැති වුණත් කස්ටමර්ස්ලා වැඩිය නැතිව බිසි නැති වෙලාවක වුණත් අපි සමහර වෙලාවට හිටගෙන ඉඳලා ඇති වුණාම සමහර වෙලාවට බිත්තියකට හේතු වෙනවා කණුවකට හේතු වෙනවා. ඉතින් අපි මේ රෙස්ටොරන්ට් එකක කස්ටමර්ස්ලා එක්ක වැඩ කරද්දි එන්නේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඒක කරන්නේ නැහැ කියන එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ තියෙන දෙවෙනි පොයින්ට් එක විදියට මෙසෙන්වා සුනේනි කියකුසෙකිනි මුකෙමස්. මෙසෙන්වා සුනේනි කියකුසෙකිනි මුකෙමස්. මොකද්ද මේ කියන්නේ? මෙසෙන්වා කියලා කියන්නේ අපේ ඇස් අනිවාර්යෙන්ම කියකුසෙකිනි මුකෙමස්. ඒ කියන්නේ කස්ටමර්ස්ලා දිහාවට ඒ කියන්නේ කස්ටමර්ස්ලාගේ දිහා අවධානයෙන් බලාගෙන ඉන්න ඕන කියන කාරණාව කියන්නේ. ඉතින් ඒකට අදාළවම මේ වරහන් ඇතුලේ දීලා තිනවා තදෂි ඔකෙක් සමා ඕ ජිරෝ ජිරෝ මිතෙවා ඉකෙමසෙන්. තදෂි ඔකෙක් සමා ඕ ජිරෝ ජිරෝ මිතෙවා ඉකෙමසෙන්. ඒ කියන්නේ අපි කස්ටමර්ස්ලා ගැන අවධානයෙන් ඉන්න ඕන උනාට කස්ටමර්ස්ලා දිහා අර නිකන් ඒගොල්ලොන්ට නිකන් දැඩියෝ බලන්න හොඳ නැහැ. අපි අරයා මොකද්ද කරන්නේ මෙයා මොකද්ද කරන්නේ කිය නිකන් ඇස්වලින් කෙලින්ම කස්ටමර් දිහා බලන්නේ නැතුව මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පොදුවේ කස්ටමර්ස්ලා ඉන්න දිහා හෝල් එකක නම් ඒ දේවල් සැලකිලිමත්ව බලාගෙන ඉන්න ඕනේ. ඉතින් අර කස්ටමර් කෙනෙකුට ඩිස්ටර්බ් වෙන විදිහට යා අපහසුතාවයට ලක් වෙන විදිහට කස්ටමර්ස්ලා දිහා බලන්නේ නැහැ කියන කාරණාව තමයි මේ කියන්නේ. ඉතින් අපිට තුන්වෙනි පොයින්ට් එක විදිහට ඊළඟට දීලා තියෙනවා තේවා මයේදේ කුමිමස්. තේවා මයේදේ කුමිමස්. මොකද්ද මේ කියන්නේ? තේවා මයේදේ කුමිමස්. මේ කියන්නේ අපි නිතරම කස්ටමර් සර්විස් එක කරද්දි කස්ටමර්ස්ලා එක්ක ගැටෙද්දි නිකන් ඉන්න වෙලාවට හිටගෙන ඉන්න වෙලාවට හරි වැඩ කරද්දි අපි අනිවාර්යයෙන්ම අත් දෙක ඉස්සරහට කරලා බැඳ ගන්න ඕනේ. ඒ කියන්නේ අත් දෙක වැලමිටි මෙහෙම කරලා බැඳ ගන්නේ නැතුව අර ඉස්සරහට කරලා කකුල් දෙක හරියෙන්
අත් දෙක ඉස්සරහට කරලා බැඳගෙන ඉන්න ඕන. එතකොට තමයි අපේ අර විනයවත් භාවය පෙන්නුම් කරන්න. ඉතින් ඒකටම අදාළව වරහන් ඇතුළේ තියලා තියෙනවා උදේගුමියා පොකෙත්තොනි තේ ඕ ඉරෙරු කොතෝවා යමෙමෂෝ. උදේගුමියා පොකෙත්තොනි තේ ඕ ඉරෙරු කොතෝවා යමෙමෂෝ. මොකද මේ උදේගොමි කියලා කියන්නේ මේ අපි අර අත් දෙක බැඳගෙන ඉන්න වැලමිටි මෙහෙම ලං කරලා නිකන් කවුරුවත් කෑ කරන්නේ නැහැ වගේ. අන්න ඒ වගේ අත් දෙක බැඳගෙන ඉන්න හොඳ නැහැ කොයි මොහොතකවත් මේ කස්ටමර් සර්විස් එකේ වැඩ කරද්දී. ඉතින් ඒ වගේම සාක්කුවට අත් දෙක දාගෙන ඉන්න එක කොහොමත් හොඳ නැහැ කියන එක අපි දන්නවා. ඉතින් ඒ වගේ දේවල් අපිට ඒ කියන්නේ අපි හිතලා කරන්නේ නැහැ. අපිට ඒ දේවල් ඉබේම වෙනවා. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඒ දේවල් නොකර ඉන්න එක තමයි නොකර ඉන්න ප්‍රැක්ටිස් වෙන්න ඕන කියන එක තමයි මෙතන කියන්නේ. ඉතින් ඊළඟට අපිට තියෙනවා හතරවෙනි පොයින්ට් එක විදියට අශිකොෂිනි චිකරා ඕ ඉරේ හිසා ඕ නොබෂිමස්. අශිකොෂිනි චිකරා ඕ ඉරේ හිසා ඕ නොබෂිමස්. මේ කියන්නේ කකුල් වලට ශක්තිය දීලා දනිස් කෙලින් තියාගෙන, කියන්නේ දනිස් වලින් නැවෙන්නේ නැතුව කෙලින් හිටගෙන ඉන්න ඕනේ. කියන්නේ අපිට වැඩ කරද්දි මහන්සි වෙනවා, අමාරු වෙනවා එහෙමයි කියලා එහෙම නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් කකුල් කෙලින් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන කාරණාව තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ අපිට අන්තිම කාරණාව විදියට දීලා තියෙනවා ඔජිගිනෝ තොකිවා කකාතෝවා සුකෙමස් නාදෝ. ඔජිගිනෝ තොකිවා කකාතෝ සුකෙමස් නාදෝ. කකතෝ සුකෙමස් කියලා කියන්නේ මේ හැමතිස්සෙම අර විලුඹ ඉස්සෙන්නේ නැති විදිහ. දැන් ඔජිගි කරනවා කියලා කියන්නේ ආචාර ඔය අයිසත්සු කරද්දී අපි ඔජිගි කරන ක්‍රම තුනක් තියෙනවා. ඒ ගැන ඉස්සරහට කතා කරනවා මේකේ. ඉතින් ඔජිගි කියලා කියන්නේ අර ජපන් ජාතිකයෝ නැවිලා ආචාර කරනවනේ. ඉතින් ඒ වගේ අපිටත් මේ ජපානයට ආවහම කස්ටමර් සර්විස් එකේ වැඩ කරද්දී අපිටත් මේ ඔජිගි කියන එක ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඉතින් මේ ඔජිගි එක කරද්දී කකුල් විලුඹෙන් ඉස්සෙන්නේ නැතුව කකුල් හරියට බිම තියාගෙන හරියටම මේ ඔජිගි එක කරන්න ඕන කියන කාරණාව තමයි මෙතන කියන්නේ. ඉතින් අන්තිමට අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට ඡේදයක්. නවෝ සූරෝදේ ඔකෙක් සමාතෝ සුරේචි ගෞතෝ කිවා සුනේනි ඔකෙක් සමා ඕ සකිනිතෝ ශිමස්. නවෝ සූරෝදේ ඔකෙක් සමාතෝ සුරේචි ගෞතෝ කිවා සුනේනි ඔකෙක් සමා ඕ සකිනිතෝ ශිමස්. මොකද්ද මේ කියන්නේ? අපිට මේ අපි වැඩ කරන රෙස්ටුරන්ට් එකේ අවන්හලේ කොහේ හරි කොරිඩෝ එකක හරි කස්ටමර් කෙනෙක් එක්ක අපි යද්දී අපිට අපේ මූණට කස්ටමර් කෙනෙක් අපිත් එක්ක මෙහෙම මාරු වෙනවා නම් අපි මොහොතකට නැවතිලා කස්ටමර්ට ඉස්සර වෙලා යන්න ඉඩ අයින් වෙලා කස්ටමර්ට ඉඩ දෙන්න ඕනේ. ඒක නිසා අපි කොච්චර හදිසියෙන් හිටියත් මොනවා කරත් කස්ටමර්ට හැමතිස්සෙම එයාට ඉඩ දෙන්න ඕන. ඊට පස්සේ තියලා තියෙනවා ඉසවිදේරු බායිදෙමෝ ඔකෙක් සමානි සූරෝ ඕ යුසුරු කොතෝගා කිහොන් දෙස්. ඉසොයිදේරු බායිදෙමෝ ඔකෙක් සමානි සූරෝ ඕ යුසුරු කොතෝගා කිහොන් දෙස්. මම මේ අපි කලින් කතා කරා වගේම මෙන්න මේ ගමන් කරන මාර්ගයේ ඒ කියන්නේ අපි කස්ටමර් මුණ ගැහෙන වෙලාවලට අපි කොච්චර බිසි වුණත් අපිට කොච්චර ඉසෝගෂී ඒ කියන්නේ ඉසෝගෂී කියලා කියන්නේ මේ කාර්යබහුල. ඒ කියන්නේ ඉසොයිදෙරු කියන්නේ ඔයා ඉක්මනින් මොනවා හරි හදිසියේ වැඩ කරන වෙලාවට උනත් කස්ටමර්ට ඉඩ දීලා ඉන්න ඕන ඔයත් එක්ක මාරු වෙද්දී. ඉතින් ඒක හැමතිස්සෙම ඔළුව තියාගන්න ඕන. හැමතිස්සෙම කස්ටමර් අංකයකට තියලා මොහොතකට නැවතිලා කස්ටමර්ට යන්න ඉඩ දීලා තමයි ඔයා යන්න ඕන. අද අපි 6 වෙනි පාඩමත් ඉවර කරා. අදත් එච්චර අමාරු නැහැ. මෙන්න මේ කස්ටමර් සර්විස් එකට අදාළ පොතේ එච්චර අමාරු නැහැ, සරලයි. ඉතින් ඔයාලට තියෙන්නේ මේ පොතේ සිංහල වචන මේ තේරුම් ඔයාලට අමාරු වචනවල තේරුම් සිංහලෙන් ලියාගෙන මේ පොත දෙතුන් පාරක් කියවන්න. එතකොට මම හැමදාම කියනවා මේ පොත කියවන්න ඔයාලට මේ පොතේ තියෙන කරුණු ඔලුවට යනවා. ඒකත් එක්ක ඉතින් විභාගෙට ගියහම ඔයාලට මේවා ප්‍රශ්න දැක්කහම මේ කරුණු මතක් වෙනවා. මේක තමයි මේකට උත්තරේ කියන එක ඔයාලට මතකෙට එනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් පොත කියවෙන තරමට තමයි ඔයාට මේ විභාගේ ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ආයත් මතක් කරන සබස්ක්‍රයිබ් කරලා නැති කවුරු හරි ඉන්නවනම් සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලගේ SSW food skill test කරන යාළුවෝ අතරේ මේ වීඩියෝ ෂෙයා කරගන්න. අනිත් එක තමයි මේ වීඩියෝ එකක් බලන ඔයාලා අනිවාර්යෙන් මොනවා හරි මගේ අඩුපාඩුවක් මොකක් හරි මම කරන විදිය වෙනසක් වෙන්න ඕන නම්
කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට නොතේරෙන තැන් මොනවා හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න තරමට තමයි මේ වීඩියෝස් තව පිරිසකට පෙන්වන්නේ. ඉතින් ඒ උදව්වත් කරන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.